මේ වීඩියෝ එක අපි කතා කරන්නේ අපේ DSA lecture එකේ fourth lecture එක introduction to Q. මොකද්ද මේ Q කියන්නේ? ඇත්තටම මේක data structure එකක්. Q අපිට කලින් තිබ්බ stack. දැන් තියෙනවා Q. Imagine a Q in real life. The first item inserted is the first item to be removed. ඔන්න නිකන් හිතන්න මෙතන තියෙනවා මොකක් හරි count එකක්. මෙතන count එකක් තියෙනවා. මෙහි මිනිස්සු ඉන්නවා පොලිමේ. එතන කපුල් තුනක් හඳුනා තුනක් නෙවෙයි දෙකයි තියෙන්නේ. මෙයා තමයි පළවෙනි මිනිස්සයා. මෙයා එනවා මෙතනින් එයා හිතන්නේ මොකක් හරි බඩුවක් ගන්නවා කියලා. ඒක ගත්තාම එයා යනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා. එයා ගන්නවා එයා යනවා. එතකොට මේ කවුන්ට් එක ඔන්න දැන් මෙතන කවුන්ට් එක නෑ මෙතනින් බඩු විකුණන කෙනා ගියා කොහෙටයි. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ පොලිමට එක එක්කෙනා එකතු වෙනවා. හැබැයි මුලින්ම ඉන්න කෙනාට තමයි කවුන්ට් එකෙන් බඩුව දීලා මෙයා යන්න ඕනේ. මෙයා ආයි මේ කවුන්ට් එකට ගාවට ඇවිල්ලා මෙතනින් දෙන මොකක් හරි බඩුව ගන්න. එතකොට මේ කිව් එකට කවුරුත් මැද්දෙන් පයින්නේ නැහැ. ඉස්සරහින් එන්නෙත් නැහැ. අනිවාර්යෙන් එන එක්කෙනා පිටිපස්සෙන් තමයි එන්නේ. ඊට පස්සේ මේ කිව් එකෙන් එළියට යන එක්කෙනා අනිවාර්යෙන් යන්නේ ඉස්සරහම ඉන්න එක්කෙනා. ඔන්න ඔය වගේ අයිඩියා එකක් තමයි කිව් එකේ තියෙන්නේ. ඒක තමයි කිව් කියන්නේ සරලව. ඊට පස්සේ මෙතන මේ ටිකට් කවුන්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන මොකද්ද පොඩි ෂොප් එකකදී කිව් එකක් දීලා තියෙනවා. ඒක තමයි කිව්. ඊට පස්සේ මේ තියෙන කිව් එකක්. මේකට කියන්නේ ෆ්‍රන්ට් එක. ඒක තමයි ඉස්සරහා මේ තියෙන රියේ එක එහෙම නැත්නම් පිටිපස්ස. හැම තිස්සෙම කිව් එක ඩිලීෂන් එක. එහෙම නැත්නම් කිව් එකෙන් එලිමන්ට්ස් අපි රිමූව් කරන්න ඉස්සරහින් එලිමන්ට්ස් හැමතිස්සෙම ඉන්සර්ට් කරන්න පිටිපස්ස. ඉතින් දීලා තියෙනවා ඉන්නේ queue all insertions are made at rear. ඒ කියන්නේ අපි queue එකට මොකක් හරි item එකක් දානවා නම් ඒක හැමතිස්සෙම අපි දාන්නේ rear end එකට. මෙතෙන්ට එකක් දානවා මුලින්. ඊට පස්සේ මෙතෙන්ට එකක් දානවා. ඊට පස්සේ මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා. හැමතිස්සෙම දාන්නේ rear end එකට. ඒක තමයි මෙන්න මේ කියන්නේ. And deletions are made at the front end. කියන්නේ අපි දැන් මෙන්න මේ queue එක මෙහෙම තියෙනවා. අපිට මේකේ මේ මැද්දෙන් delete කරන්න මෙතන තියෙන එක delete කරන්න එහෙම බෑ. අපි delete කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන. මුලින්ම තියෙන. ඒක තමයි කියන්නේ deletions are made at the front end කියන්නේ. ඊට පස්සේ insertions and deletions are restricted from the middle of the queue. ඒ කියන්නේ insert කරන්න පිටිපස්සෙන් delete කරන්න ඉස්සරහින්ම තියෙන එක මේ මැද්දෙන් තියෙන elements delete කරන්න බෑ කියලා තමයි මේක කියන්නේ. Adding an item is called insert. Removing an item is called remove. දැන් stack එකේ තිබ්බේ push pop queue එකේ තියෙන insert remove. අනිත් එක තමයි stack එකේ data insert කරන්නේ උඩින් ආයි data remove කරන්නේ උඩම තියෙනවා. queue එකේ data insert කරන්නේ පිටිපස්සෙන් data remove කරන්නේ නැත්නම් අපි delete කරන්නේ ඉස්සරහින්. The elements are inserted and removed according to the first in first out. ඒ කියන්නේ මේ queue එකක් තියෙනවා නම් ඒකට මුලින්ම එන එක්කෙනා තමයි මුලින්ම එළියට යන්නේ. ඒක තමයි මේ first in first out කියන්නේ. දැන් stack එකේ තියෙන්නේ last in last out. last in first out. last in first out. අන්තිමට එන එක්කෙනා තමයි දැන් stack එක දැන් මෙහෙම stack එකක් තියෙනවා. මේකේ මෙයා තමයි අන්තිමට එන්නේ. එයා තමයි මුලින්ම එළියට යන්නේ. ඒක තමයි last in first out කියන්නේ. stack එකේ තියෙන්නේ last in first out. queue එකේ තියෙන්නේ දැන් මේක තමයි queue එක. queue එකක් තියෙනවා. මෙයා තමයි මුලින්ම ආවේ. එතකොට මෙයා තමයි මුලින්ම එළියට යන්නේ. first in first out. ඒතකොට queue එකේ තියෙන්නේ first in first out. stack එකේ තියෙන්නේ last in first out. ඊට පස්සේ මේ තියෙන queue එක එලිමන්ට් ඉන්සර්ට් කරද්දී මේ queue එකේ වෙනස්කම තියෙන්නේ
ෆ්‍රන්ට් එක ෆස්ට් ඉන්ඩෙක්ස් එකේ තියෙනවා. කියන්නේ ඉන්ඩෙක්ස් 1. රිය එක තියෙන්නේ ඉන්ඩෙක්ස් 4 එකේ. ඒතර අපි අලුත් එලිමන්ට් එකක් දාද්දී අපි කියවනේ හැමතිස්සෙම ඉන්සර්ට් කරන රිය එකට කියලා. ඒක නිසා තමයි මේ 45 පස්වෙනි තැනට දාන්නේ. එතකොට අලුත් රිය එක මොකද්ද? 45. ඒක තමයි මේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ queue එකකින් item එක remove කරන විදිය. දැන් අපි කියවනේ queue එකේ හැමතිස්සෙම remove කරන්නේ first element එක කියලා. එතන මුලින්ම තියෙන්නේ 15. 15 අයින් කරනවා. අයින් කළා ඒ කියන්නේ remove කරද්දී මේකේ stack එකේ වගේම තමයි remove කරද්දී item එක return කරලා තමයි remove කරන්නේ. දැන් 15 අයින් කරනවා. ඊට පස්සේ අලුත් front එක වෙන්නේ 27. second index එක. ඒක තමයි remove කරන්නේ. ඊට පස්සේ මේ peak කියන එකත් stack එකේ වගේම තමයි stack එකේ peak කරාම වෙන්නේ අපිට උඩින්ම තියෙන වෙදන් මේක stack එක නම් මේක උඩින්ම තියෙන්නේ මේවා නම් මෙන්න මේ value එක මොකද්ද කියලා return කරනවා queue එකේ වෙන්නේ මුලින්ම තියෙන value එක return කරනවා. ඕක තමයි peak කියන්නේ. ඔන්න මෙතන කියනවා question එකක් දීලා තියෙනවා draw the queue frame after performing the below operations to the queue given below. maximum size එක 7යි. එතකොට maximum index එක 6යි. මොකද maximum index එක වෙන්නේ maximum size -1. ඊට පස්සේ insert item 33. එතකොට 33 එන්නේ මෙතනට. 53 එන්නේ මෙතනට. peak front කියන්නේ මෙතන මේක peak කරනවා. එතකොට මෙතනට 60යි. remove කරන්නේ ඉස්සරහින්. පළවෙනි remove එකේදී 60 කැපෙනවා. දෙවෙනි remove එකේදී 47. තුන්වෙනි remove එකේදී මේක. හතරවෙනි remove එකේදී මේක. පස්වෙනි remove එකේදී මේක. 33යි 53යි විතරක් ඉතුරුයි. එතකොට ඔගේ අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මෙතන ඉඳලා. empty elements 5යි. මෙතන 33යි. මෙතන 53යි. ඕක තමයි අපේ ෆයිනල් queue එක. බලමු කොහොමද queue එකක් implement කරන්න කියලා. queue implementation using an array with restricted access. Constructor creates a new queue of size specified in its argument. මේ මුලින්ම මේ qx කියලා class එකක් හදනවා. ඒකේ අපිට variable attributes තියෙනවා 1 2 3 4 5. maximum size එක මේක තමයි queue එකේ maximum queue එකේ size එක decide කරන්නේ. ඊට පස්සේ queue array මේක තමයි integer array හරි character හරි මොකක් හරි array එකක්. මේක තමයි අපි store කරන්නේ අපේ elements. මේ ඉන්නේ front position එකේ නැත්නම් front index එක මොකක්ද කියලා store කරන එක. rear end එක මොකක්ද කියලා store කරන එක. variable එක අපේ attribute එක තමයි මේක. මේ තියෙන්නේ number of elements. number of items. කියන්නේ array එකේ items කීයක් තියෙනවද? ඒ ටික තමයි මෙතන කියලා දීලා තියෙන්නේ. ඉතින් construct එක මේකේ අපි එක ආගියුමන්ට් එකක් ගන්නවා integer එකක්. ඒක අපි pass කරනවා maximum size එකට. ඊට පස්සේ අපි මෙතන queue array එක මෙතන declare කරපිට අපි මෙතන initialize කරනවා. integer array එක ඒකේ size එක අපි මෙතන using input කරන size එක. front එක 0 කරනවා. rear -1 number of elements 0. e 0 වෙන්නේ මොකුත් elements තාම නැති නිසා. ඊට පස්සේ බලමු insert එකේ implementation එක. මීට කලින් තව slide එකක් තිබ්බ මම ඒක skip කරා. ඒක වැඩක් නැහැ නේ මේ. මෙතන කෙලිම අර validation එකත් එක්කම තියෙන නිසා මම මේක කියන්නම්. මෙතන එකක් තමයි මෙන්න මේ first statement එක. මේ statement එක. මේකේ rear කියන්නේ මේකන අපේ තියෙන queue එක දන්න queue එක 4යි කියලා. maximum size එක 4යි. එතන මේකේ ඉන්නුව 1 2 3. මෙතන බලන්නේ rear index මේක තියෙන්නේ r කියලා දාන්න. මේක මම දාන්නම් f කියලා. front එක මේක. මේ තියෙන rear එක. අපි බලනවා rear equals max size -1. අපි බලන්නේ මේ rear value එක. කියන්නේ අන්තිමට තියෙන item එක තියෙන්නේ මේ array එකේ අන්තිම index එකේදී. අන්තිමට තියෙන
වැලියු එක තියෙන්නේ මේ ඇරේ එකේ අන්තිම ඉන්ඩෙක්ස් එකේදී කියලා. එතකොට අපි දන්නවා මොකක් හරි ඇරේ එක ලාස්ට් ඉන්ඩෙක්ස් එක එහෙම අන්තිම ඉන්ඩෙක්ස් එක වෙන්නේ ඇරේ එකේ සයිස් එකෙන් එකක් අඩු කරා වෙන වැලියු එක. එතකොට ඇරේ එකේ සයිස් එක 4යි නම් 4 මයිනස් 1 තමයි මේ ඇරේ එකේ තියෙන ලාස්ට් ඉන්ඩෙක්ස් එක. ඒකයි අපි මෙතන real equal x size minus 1 දාන්නේ. එතන එක තේරෙන්නේ නැති කියලා. එතකොට මේක පිළිලා print කරනවා q is full කියලා. එහෙම නැත්තම් plus plus real. දැන් මම ගන්නම් අපේ තියෙන normal array එකක්. මේ empty q එකක් ගන්න. q එකේ මුලින්ම real value එක අපි equal කරනවා -1 වලට. ඊට පස්සේ අපි insert කරද්දී අපි කරන්නේ දැන් මෙතන තියෙන්නේ pre increment එක. ඒක ඉතින් අය කියලා දෙන්න ඕනේ මොකද pre increment post increment කියන්නේ කියලා අපේ IP module එකේ තිබ්බා මොකද pre increment post increment කියන්නේ. මෙතන තියෙන්නේ pre increment එක. එතකොට මේකේ වෙන්නේ real එක එකකින් වැඩි වෙනවා. දැන් මුලින්ම තියෙන -1 නම් ඒක ඒක බිඳුව වෙනවා. බිඳුව වෙලා එතනට දානවා g value එක. අපි මෙතන input කරන value එක. ඒතර මෙතනට දැම්මොත් 10 කියලා 10 මෙතනට වැටෙනවා. ඊට පස්සේ number of items අපි එකකින් increase කරනවා. ඒක තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ peak remove එක. remove එක. ඊට පස්සේ remove කරද්දී අපි බලනවා number of items බිඳුවයිද කියලා. බිඳුවයි කියන්නේ number of items බිඳුවයි කියන්නේ ඒ item ඒ queue එකේ මුකුත් නැහැ. මුකුත් නැත්නම් print කරනවා queue is empty කියලා නිකන් -99 return කරනවා. මේ -99 අපි නිකන් return කරන්නේ. හරිද? අපි queue එකේ remove කරන්න යද්දී අපේ value එක -99 ආවොත් ඒක මේ අපි දන්න empty array එකක් කියලා. දැන් මේකට හේතුව තමයි අපිට ඕන නම් මෙතන මොකුත් නොදා ඉන්න පුළුවන් කියලා සමහර අය හිතනවා. එහෙම බෑ. මොකද මේක හැමතිස්සෙම return කරන integer එකක්. අපි මෙතන if else දෙකේම හැමතිස්සෙම මොකක් හරි integer එකක් return කරන්නම ඕනේ. දැන් item 0 නම් අපිට remove කරන්න එකක් නැහැ. එතකොට අපිට return කරන්න value එකක් නැති නිසා තමයි අපි මේක print කරලා මෙතන අපි නිකන් randomly -99 return කරනවා. එහෙම නැත්නම් items වලින් එකක් අඩු කරනවා q array එකේ front කියන්නකෝ. හිතන්න අපිට එතන 10 20 30 40 කියලා තියෙනවා කියලා. එතකොට ඔන්න මේක තමයි මේ හිතන්න ඒක තමයි අපේ front. මෙතන මේක තමයි හිතන්න අපේ front කියලා. දැන් මෙතන number of elements කීයද? 4යි. දැන් ඔන්න remove කරද්දී number of elements වලින් එකක් අඩු කරනවා. දැන් මේක 4යි තියෙන්නේ. මෙතන මම NOE කියලා දාන්නකෝ number of elements 4යි නම් අපි ඒක 3 කරනවා. 3 කරලා front එකට මෙතන front මෙතන මුලින්ම තියෙන front එක මේක. front එක මුලින් අපි return කරලා ඊට පස්සේ front එකට තමයි මෙතන තියෙන post increment එක. මුලින් මෙතන තියෙන value එක return කරලා front එකට අපි එකක් එකතු කරනවා. ඒ කියන්නේ අලුත් front එක තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ array එක ඒ queue එක empty නම් මොකද වෙන්නේ කියලා. empty නැත්නම් අපි කරන්නේ number of elements වලින් එකක් අඩු කරනවා. හේතුව remove කරාම එක element එකක් අයින් වෙන නිසා. ඊට පස්සේ අපි කරන්නේ array එකේ front එක return කරනවා මුලින්. ඊට පස්සේ මෙතන post increment එකක් දාලා තියෙන නිසා අපි front එක තිබ්බේ පළවෙනි තැන නම් ඒක අපි දෙවෙනි තැනට ගෙනියනවා. තියෙන තැනට වඩා එකක් ඉස්සරහට ගෙනියනවා. ඒක තමයි මේ else එකෙන් වෙන්නේ. නෝ තමයි remove කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ peak front. peak front කියන්නේ අපේ queue එකක් තියෙනවා නම් queue එකේ front queue එකේ තියෙන front element එක මොකක්ද කියලා return කරන එක තමයි peak එකෙන් කරන්නේ. මේ විතර කරලා තියෙන්නේ ඒක තමයි.
මේක එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. මේකත් අපේ ස්ටැක් එකේ වගේම සිමිලර් කෝඩ් එකක් තියෙනවා. මේක තමයි පික් කරන්නේ. මේ එක්ස්ප්ලেইন කරොත් ඉතින් අපි මුලින් බලනවා ස්ටැක් එක empty ද කියලා. ස්ටැක් නෙමෙයි queue එක empty ද කියලා. empty නම් queue is empty කියලා print කරනවා. එහෙම නැත්නම් දැන් අපි හිතන්න front element එක තියෙන්නේ index 1 කියලා. මේක index 1 නේ. මේ queue array එකේ first index එකේ තියෙන element එක return කරනවා. ඕක තමයි pick එකේ. ඊට පස්සේ මෙතන question එකක් දීලා තියෙනවා. මම මේ කෙලින්ම question එකේ තියෙන slide එක click කරලා ඒකේ අර පස්සේ පල්ලෙහා තියෙන slide එක explain කරන්න. Draw the queue frame after performing the below operations to the queue given below. අපිට මුලින්ම queue එකක් දීලා තියෙනවා. ඊටසේ මුලින්ම මේක remove කරලා මේක remove කරලා මේක remove කරලා 88 insert කරනවා. අපිට insert කරන්න බෑ. දැන් මේ දෙක remove කරාම මේ බලන්න මේ මුලින් තියෙන තුන remove කරාම stack එක නෙවෙයි queue එක full නෑ. queue එක empty ඉඩස් තියෙනවා. ඒ වුණාට මේ ඉඩස් වලට අපිට item එකක් දාන්න බෑ. මොකද queue එකේ insert කරන්න පුළුවන් හැමතිස්සෙම පිටිපස්සේ. එතකොට මේ queue එකේ මේ තියෙන ඉඩ අපරාධ. ඒකට අපිට මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද කරන්න පුළුවන් කියලා තියෙන ඊළඟ slide එකේ මේක පෙන්නන්න. මෙතන අපි අන්න මේ වගේ issue එකක් ආවම අපි පාවිච්චි කරන්නේ circular queue. මේ තියෙන 0 නැත්නම් first index එක second third. එතකොට මේ තියෙන front එක මේ 55 අපිට ආයේ element එකක් insert කරන්න ඕන වුණොත් දැන් මේ linear එකක් නම් linear queue එකක් නම් linear queue එක අපිට මෙතනට 88 දාන්න බෑ. මොකද මේ array එකේ size එක 7යි. rear එක තියෙන්නේ maximum index එකේ ඊට වඩා එහාට අපිට මොකුත් දාන්න බෑ. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? එතකොට මේ ඉඩ අපරාධේ. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? අපි පාවිච්චි කරනවා circular index එක. මේකේ මුලින් බලනවා stack එක queue එක empty ද කියලා. empty නම් දැන් මෙතන rear එක අපි ඊළඟ element එක දාන්නේ මෙන්න මෙතනට. හෙටම හිතන්න මෙතන 61 කියලා. 61 මෙතනට දාන්න. එතකොට ආයි rear එක වෙන්නේ මේක නෙවෙයි. මෙන්න මේක. තමයි rear. ඔන්න ඕකේ තමයි. ඕක තමයි circular queue එකේ වෙන්නේ. ඊට පස්සේ මෙතන මේ queue එක ගැන අපිට පොඩි details ටිකක් තියලා තියෙනවා. Circular queues are queues that wrap around themselves. මේක දැන් මේක linear queue එක නම් මේක නෑ එක වටේ තියලා වගේ scene එකක් තියෙනවා. නෑ scene එකක් තියෙනවා. ඊට පස්සේ these are also called ring buffers. මේ circular queue වලට කියන තව නමක් තමයි ring buffers. The problem in using the linear queue can be overcome by using circular queue. මොකද්ද linear queue එකේ තියෙන problem එක මුලින්ම? ඒකේ තියෙන problem එක තමයි මේක නම් මෙතන මේ ටිකේ විතරයි නම් elements තියෙන්නේ. මෙතන element මුකුත් නැත්තම් ඒතර මේක එක ස්ථානක් තියෙනවා. මෙතනට element එකක් දාන්න පුළුවන්. ඒ වුණාට linear queue එකේ අපිට insert කරන්න පුළුවන් පිටිපස්සෙන් විතරයි. rear end එකෙන් විතරයි. ඒක නිසා අපිට මෙතනට දාන්න. ඒතර මේ ඉඩ අපරාධ. ඔන්න ඕක තමයි problem. linear queue එකේ තියෙන problem එක. අපි ඕක overcome කරන්නේ මොකද්ද පාවිච්චි කරන්නේ? circular queue එක. ඒක තමයි මේකෙන් කියන්නේ. When we want to insert a new element, we can insert it at the beginning of the queue. If the queue is not full, we can make the rear start from the beginning by wrapping around. If rear was 3, then the next element should be stored in index 4. Rear was 7, should be started 0. If rear was 3, then the next element should be stored at 5 index. Again, that make a 1, 2, 3, 4, 5, 6 කියලා හිතන්න. අනේ මම බිංදුව ඉඳලා ගන්න. නැත්තම් පැටලෙයි. ඒ බිංදුව 1 2 3 4 5 කියලා ගන්නකො. එතකොට මෙතන තියෙන මොකක් හරි එලිමන්ට් එකක්. මේක තමයි rear එක. If rear was 3, then next element should be stored at index 4. ඒ කියන්නේ rear එක 3යි නම් ඊළඟ එලිමන්ට් එක දාන්න ඕනේ 4 එක. ඒක අපි දන්නේ නැහැ. ඊට පස්සේ rear was 7.
එතන රිය එක තියෙන්නේ දැන් තියෙන්නේ 3 නෙවෙයි රිය එක තියෙන්නේ මෙතන. මේක R කියලා හිතන්න. ඊට පස්සේ දැන් ලීනියර් එකේ අන්තිම ඉන්ඩෙක්ස් එක කියලා තියෙන ආයි මෙතනින් මෙහාට මුකුත් දාන්න බෑනේ. ඒනොට සර්කියුලර් කිව් එකේ අපි ආයි මේ රිය එකට පස්සේ තියෙන ප්ලේස් එක. එහෙම නැත්නම් අන්තිම ඉන්ඩෙක්ස් එකට පස්සේ ආයි මුලනේ එන්නේ. සර්කියුලර් කිව් එකේ නම් මේ තියෙන අන්තිම මේ තියෙන මුල අන්තිමේ කියන මොකක් හරි අයිටම් එකක් තියෙන්නේ. අපි ඊළඟ අයිටම් එක ආයි මුලට දාන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ කියන්නේ. should be stored in index 0. මෙතන රිය එක ඊළඟට තියෙන ප්ලේස් එක empty නම් අපි එතෙන්ට තමයි ඊළඟ අයිටම් එක දාන්නේ. එන ආයි නිකන් මේ ලීනියර් එකේ මුලට දැම්මා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ක්වෙස්චන් එක කොහොමද කරන්නේ කියලා. මේ තියෙන අපේ තියෙන ඉනිෂියල් කිව් එක සර්කියුලර් කිව් එකක් තියෙන්නේ. insert. එතකොට මේක රිය එක නම් chapter 14 දානවා. මෙතෙන්ට 29 දානවා. මෙතෙන්ට 33 දානවා. එතකොට මේක දැම්මා. අපිට 88 දාන්න පුළුවන්. 88 දාන්න බෑ. එතකොට අපි normally implement කරලා තියෙන විදිහ මෙතෙන්ට අපිට print වෙන්න ඕනේ stack keys q is full කියලා print වෙන්න ඕනේ 88 දැන්. 88 දාන්න බෑ. මොකද මෙතන ඉන්ඩස් තිබ්බේ 3යි. 3ට 3ක් දැම්මා. මේක ඉන්සර්ට් කරන්න බෑ. මොකද අපේ කිව් එක full. ඊට පස්සේ තියෙන්නේ peak front එකෙන් වෙන්නේ පළවෙනි එලිමන්ට් එක රිටර්න් කරන්න. එතකොට මෙන්න මේ 10 අපිට රිටර්න් කරනවා. ඒ තමයි මේ. remove 10 remove වෙනවා. 20 remove වෙනවා. ඊට පස්සේ insert 90. දැන් මේක තමයි අපේ රිය එක අලුත් රිය එක. මොකද 22 දැම්ම නිසා මේ දෙක empty. මෙතෙන්ට දානවා 90. මෙතෙන්ට දානවා 100. අර ඊට කලින් කියන්නේ. දැන් peak එක හරිනේ. peak එකෙන් වෙන්නේ අපිට 10 return කරන්න. දැන් පළවෙනියට remove කරාම මුලින්ම තියෙන්නේ 10. ඒක remove වෙනවා. එතකොට අලුත් front එක තමයි 20. ඊට පස්සේ 20ත් remove කරනවා. මොකද මේ තව remove එකක් තියෙන නිසා. ඊට පස්සේ අලුත් front එක තමයි මේක. ටික තියෙන දැන්. ඊට පස්සේ insert 90. එතකොට මේකනේ රිය එක අපේ දැන්ට තියෙන්නේ. ඒත් මෙතන තියෙන එලිමන්ට් එක අයින් කරලා තියෙනවා. ඒතර 90 දාන්නේ මෙන්න මෙතනට. කියන්නේ මේ නියම ආයි මුලට 90 දාන්න. මොකද මෙතන ඉඩ තියෙනවා මේක රිය එක. රිය +1 මෙතන දානවා 90. ඒතර මේක තමයි අපි අලුත් රිය. මේ 9 තියෙන 90 තියෙන. කියන්නේ first index. ඊට පස්සේ ආයි දානවා 100. මෙතන. ඒ කියන්නේ අපි second index එකට තමයි මේ 100 දාන්නේ. peak front අපේ front එක මේක second index එක දැන් තියෙන්නේ 30. ඒතර peak front එකෙන් අපිට එනවා value එක 30. ඕක තමයි මෙතන වෙන්නේ. මේ තියෙන්නේ අපේ ලීනි කිව් එකේ සර්කියුලර් කිව් එකේ ඉන්සර්ට් කරන කෝඩ් බ්ලොක් එක. දැන් හිතන්න අපේ මෙන්න මේක empty කිව් එකක්. මෙතන මුකුත් නැහැ. හරිද? ඊට පස්සේ මෙතන මොකක් හරි එකක් තියෙනවා. මෙතන මොකක් හරි එකක් තියෙනවා. මෙතන මොකක් හරි එකක් තියෙනවා. එතන මේක තමයි අපේ රිය එක. රිය එක තියෙන්නේ third index එක. max size මම ms කියලා දාන්න. ඒක 4යි. එතන අපි මෙතන check මේ තියෙන්නේ බලනවා items equal max size කියලා. එහෙමනම් කිව් එක full වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ full වෙලා නැත්තම් වෙන්නේ මොකද්ද කියන එක මුලින් check කරනවා රිය එක equal max size. ඒ රිය එක තියෙන්නේ අපි මේ last index එකේදී කියලා බලමු. last index එකේ නම් අපි රිය එක ආයි කියනවා මුලට. එතන තියෙන එක ආයි කියනවා මෙතන. -1 කියන්නේ මෙතන. ඊට පස්සේ අපි එකක් insert කරද්දී මෙතන තමයි අපි අලුත් front එක. අනේ මෙතන තමයි අපේ අලුත් රිය එක. මෙතන මේක තමයි රිය එක අපේ තියෙන. අපි බලනවා මේක තියෙන්නේ last element එකේදී කියලා. last element එකේ තමයි තියෙන්නේ. එහෙම වුණොත් අපි රිය එක ආයි ඉස්සරහට ගියනවා.
r equal -1. ඊට පස්සේ අපි ඉන්සර්ට් කරන්නේ කොහොමද? මේක එකකින් ඉන්ක්‍රිමන්ට් කරනවා. එතකොට මෙතනට අපේ එනවා රියල් එක. එතනට දානවා අපි දානවා මෙතනට දාන මොකක් හරි g value. ඕක තමයි ඉන්සර්ට් කරන විදිය. ඊට පස්සේ මෙතන එකක් දාපු නිසා number of items අපි එකකින් වැඩි කරනවා. මේ තියෙන්නේ circle queue එකකින් item එක remove කරන විදිය. මේ තියෙන්නේ බලනවා number of items 0ද කියලා. 0 නම් queue එක empty. මේක අපි print කරනවා. මෙතන ඒගොල්ලෝ return එක දාලා නැහැ නේද? මෙතන මේක මිස් වෙන්නේ නැති. මෙතන අනිවාර්යෙන් return එකක් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ තියෙන else int temp queue array කියලා හිතන්න. මේක නම් අපි queue එක මෙන්න මේක තමයි front කියලා හිතන්න. මේක front. ඊට පස්සේ අපි කරන්නේ මුලින්ම මේ front එකේ value එක මෙතන හිතන්න තියෙන්නේ 10 කියලා. 10 temp කියලා variable එකකට දැන් මේ sample එකේ තියෙන විදිහට explain කරන්නේ. ඔන්න මෙතන int temp equal query front plus plus. එතන මුලින්ම කරන්නේ මේ front එකේ තියෙන value එක අපි 10ට ඒ කියන්නේ front එකේ තියෙන value එක මේ temp කියන variable එකේ store කරගන්න. කරලා front එක එකකින් increment කරගන්න. එතන මේක තමයි අපි අලුත් front. ඊට පස්සේ අපි බලනවා මේ දෙන්නේ cycle queue එකකින් කොහොමද item එක remove කරන්නේ කියලා. මේ first code block එකේ තියෙන්නේ queue එක emptyද නැද්ද බලන්න. ඉතින් මෙතන අනිවාර්යෙන් return statement එකක් එන්න ඕනේ. ඒක දාලා නැහැ. මතක තියාගන්න එක. ඊට පස්සේ මුලින්ම දැන් හිතන්න මෙන්න මේක තමයි අපේ front එක. හරිද? මේක තමයි අපේ front එක. මෙතන තියෙන element එක 10. මෙතන index එක වෙන්නේ මේක බිඳුවෙන් පටන් ගන්නවා 1 2 3 මේක 4. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ int temp equal query front plus plus. එතන තියෙන post increment එක. ඒක නිසා අපි මුලින්ම කරන්නේ temp කියන variable එකේ මෙන්න මේ front එකේ තියෙන item එක store කරගන්න. 10 temp එකේ store කරගන්න. ඊට පස්සේ front plus plus. දැන් front එකේ value එක මුලින් 4යි. ඊට පස්සේ plus plus වුණාම 5 වෙනවා. front equal 5 වෙනවා. අපි බලනවා ඒ 5 එහෙම නැත්නම් front එකේ value එක max size එකට සමානද කියලා. එතකොට මේ array එකේ max size එකත් 5යි. එතකොට සමානයි නම් අපි මොකද කරන්නේ? front එක ආයි ගේනවා මෙතන. මෙතනට ගේන මෙතන item එක remove කරන නිසා මෙතන number of items වලින් එකක් අඩු කරනවා. අපි මේ store කරගත්ත value එක return කරනවා. ඔක තමයි වෙන්නේ. ඔයාලට පැටලෙනවා නම් පැටලෙන්නේ මෙන්න මේ මෙතන. හරිද? if front equals max size. ඒකේ තේරුම තමයි අපි බලනවා මුලින්ම මේ store කරගන්නවා temporary variable එක අපේ තියෙන initial front value එක. ඊට පස්සේ අපි front value එක එකකින් increase කරගන්න. ඒක තමයි මෙතන මේ plus plus දාලා තියෙන්නේ. ඒ front එක හත් තිබ්බේ 4 වෙනි තැනේ. ඊට පස්සේ එකතු වුණාම එහෙම නැත්නම් එකක් increase වුණාම front එකේ value එක 5 වෙනවා. ඊට පස්සේ අපි බලනවා front එකේ value එකයි max size එකයි සමානයි. මෙතන example එකේ හැටියට front එකේ size එකයි max size එකයි සමානයි. ඊට පස්සේ අපිට මේ array එකේ මේ පස්වෙනි index එකක් නැහැ. පස්වෙනි තැනට මොකුත් දාන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? අපි කියනවා මේ front කියන එක බිඳුවට. මුලට මෙහි ඉඳ තියෙනවා අපිට මේකට දාන්න පුළුවන් front කියන එක මුලට ගියේ. ඒක තමයි මෙන්න මෙතනින් වෙලා තියෙන්නේ. මේකක් අඩු කරන්නේ මේක remove කරන නිසා ඊට පස්සේ අපි store කරගත්ත value එක return කරනවා. ඔන්න ඔක තමයි circle queue. මේ lecture එකේ තියෙන්නේ දැනට අපිට තියෙන මෙච්චරයි. ඔයගලන්ට මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්
ටයිම් ස්ටෑම්ප් එකත් එක්ක කමෙන්ට් එකක් දාන්න. මම ඒකට පුළුවන් වුණොත් කමෙන්ට් එකකින්ම රිප්ලයි කරන්නම්. එහෙම නැත්නම් ෂෝට් වීඩියෝ එකක් දාලා හරි තියෙන ප්‍රශ්න විසඳන්න දෙන්න. Thank you.